Hi everyone and welcome to our YouTube channel. ada අපි යනවා පොඩි ගමනක් අද පොසොන්. එතකොට පොසොන් එකට අපි යනවා දැන් පොසොන් කලාපයක් බලන්න. ඉතින් ගොඩක් ලොකු දේවල් තියෙවි. ලස්සන දේවල් තියෙවි. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා. ඉතින් මේ ගොඩක් පැහැදිලි නැතුව ඇති දන්නෙත් නෑ මේ රෑ නිසා. එහෙනම් වීඩියෝ එකෙන් හැමෙම දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක අවසාන වෙනකම් එහෙනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. මෙන්න මේ විදිහට තමයි අපිට පාර පේන්නේ. පාරේ ලයිට් දාලා තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න අපි ආවා. අපි දැන් මෙතනින් පාර පැනලා හිමීට එහා පැත්තට යමු. ගොඩක් සෙනග ඉන්න යාළුවෝ වලට පේනවා ඇති. අපි දැන් පාර පැනලා ග්‍රවුන්ඩ් එක ළඟට යන්න තමයි යන්නේ. ඉතින් වෙසක් කූඩු එල්ලලා බෞද්ධ කොඩි එල්ලලා ලයිට් වල දාලා හරිම ලස්සනට මේක සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ වෙසක් කූඩු තෙමිලා ඉරිලා කැත වෙලා යන හින්දාද කොහෙද මේක වැඩි කාලයක් මේ කලාපේ තියෙන නිසා ඉතින් මේ කූඩු රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේ වෙසක් කූඩුව ගැන පොඩි කතාවක් කියන්නද? ඔයාලා දන්නවත් ඇති, නොදන්න අයට වැදගත් වේවි. මේ වෙසක් කූඩුවක් හදන එකේ ඉතාමත් ගැඹුරු බෞද්ධ දර්ශනයක් සංකේතවත් වෙනවා. කූඩුව හදන්න ගන්න දේවල් කාලයත් සමග දි รา පත් වෙලා විනාශ වෙලා යනවා. අනිත්‍යභාවය තමයි එතන නිරූපණය කරන්නේ. ඒ වගේම කූඩුවේ දාලා තියෙන පහන් ආලෝකයෙන් නිරූපණය කරන්නේ ප්‍රඥාව. ඉතින් කතාවෙන් කතාව අපි දොර ළඟටම ආවා. මෙතන හදලා තියෙන වල දකින්න ඇති මුරගලක් එක්කලා ලස්සනට කණු හිටෝලා පඩිය හදලා ලස්සනට හදලා තියෙනවා. දොරෙන් ඇතුළු වෙද්දිම ගොඩාක් මිනිස්සු ඇවිල්ලා හිටියා. ඉතින් මෙතන භක්ති ගීත වැඩසටහනක් යනවා ආරාධිතා මුත්තෝ පිරිවරාගෙන. ඉතින් ගොඩක් සෙනග ඉන්නවා මෙතන. ඉතින් මෙතන අර පොල් තෙල් පහන වගේ නිකන් ඒ වගේ මෙතන ගල්වන්න හදලා තිබුණා. ඒකේ මාළු එහෙම ඉන්නවා. ඒක හරියම ලස්සනට නිර්මාණය කරලා තිබුණා. ඔයාලට පේනවා ඇති. ගොඩක් නිර්මාණාත්මක විදිහට ඒක හදලා තියෙනවා. එහෙනම් අපි කැරගෙන කුඩු ටිකක් බලන්න. මෙතන කැරගෙන කුඩු ගොඩාක් තියෙනවා. එක එක විදිහට හදලා. ඉතින් මේ කුඩු නිර්මාණය කරලා තියෙන නලපාන ජාතකයේ තියෙන විදිහට ඔන්න ඔයට හදලා තියෙන වතුර බොන විදිහ අර උණ බට වලින්. එහෙනම් අපි යන් තවත් කුඩුවක් බලන්න. මෙන්න මෙතන තමයි සෙනඟ ගොඩාක් පිරලා ඉන්නේ. මේක බලන්න. ඉතින් මෙතන තියෙන පටාචාරා කතා වස්තුව, මෙතන තිරයක් දාලා කතා වස්තුව පෙන්නනවා. ඒ වගේම මේ කූඩුවේ ජීවිත කතාවම නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන පටාචාරා ඉන්නවා. එහා පැත්තේ පැවිදි වුණාම තියෙන රූපය සහ ඒ ටික නිරූපණය කරලා තියෙනවා. මෙන්න කිරෝලමයක් ඉන්නවා. එහෙනම් අපි යන් ඊළඟ කූඩුවට. මෙතන නිරූපණය කරලා තියෙන්නේ මහින්දාගමනය. මේ කූඩුව ටිකක් උසයි. ටිකක් උසට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම ඉතින් හරිම ලස්සනයි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරුවෝයි මෙතන රූප වලින් නිරූපණය කරලා තියෙනවා මේ විදිහට. ඊළඟ කූඩුව හදලා තියෙන්නේ සුජාතා සිටු දේවිය කිරිපිඬු පූජා කරන ආකාරය තමයි. මේක නම් පොල් කටු වලින්ද මන්ද හදලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ එහා පැත්තේ සුජාතා සිටු දේවිය. ඔව් නේද යාළුවෝ, මේක හදලා තියෙන්නේ පොල් කටු වලින් තමයි. ඔය බලන්නකො පොල් කටුනේ තියෙන්නේ. ඒ කූඩුවත් බලලා ඉවර කරලා අපි යන් බලන්න මෙන්න මේ කූඩුවට. ඉතින් මේ කූඩුවේ යට නෙළුම් මල් හදලා තියෙනවා වතුරත් එක්කලා. ඉතින් මේ කූඩුව ටිකක් උසයි. ගොඩක් උස නෑ. අර ඉස්සලා බලපු කූඩුව තරම්. ඒක මේ විදිහට තමයි පේන්නේ. මට කියන්න අමතක වුණානේ. මෙතන ජුනි 29 ඉඳලා දින 6ක් පුරාවට එක දිගට පැවැත්වෙනවා. ඉතින් ඔයාලත් එන්න මේ ළඟපාත ඉන්නවා නම් වෙන්නපුව නාත්තන්ඩියේ ළඟපාත එන්න පුළුවන් දුරක ඉන්නවා නම් එන්න බෝතලේ ගම ක්‍රීඩාංගණයට.
ඉතින් මේ කූඩුවෙන් මහින්දාගමනය තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ විෂයෝන් පදනම විසින් දෙවැනි වරට සංවිධානය කරන ලද උත්තම පොසොන් වන්දනා පොසොන් කලාපය. මෙතන ළමයින්ට විනෝද ක්‍රීඩා ගොඩක් එහෙම තියෙනවා. ඉතින් මම ඒව ගත්තේ නැහැ. වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා. ඒ වගේම මේක පැවැත්වෙන දින 7ෙම දින 7ක් පුරාවටම දන්සල් පැවැත්වෙනවා මෙතන. ඉතින් මේ කූඩුවෙන් පෙන්නලා තියෙන්නේ තෙමගුල. ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම කියන තෙමගුල මෙතන නිරූපණය කරලා තියෙනවා. මේ විදිහට පිළිම වලින් එක හොඳට පේන විදිහට හදලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ටික ගන්න නම් මාර දුකක් වින්දා. ඒ තරම් සෙනග මෙතන. ඉතින් අපිට ආයෙත් බලන්න තියෙන මහින්දාගමනයමයි. මෙතන හරිම ලස්සනට හදලා තියෙනවා. ස්වාභාවික විදිහට පේන්න මෙතන මුවෙක්කේම දුවන විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම මේ කූඩුව අර ස්වාභාවික ගතිය ගොඩක් පේන විදිහට මේ ගස් කොළන් අස්සෙන් වැල් වලින් මේ ලස්සනට හදලා තියෙනවා. මේ මිහින්තලයක් නේ හදලා තියෙන්නේ මෙතන එහා පැත්තේ. ඉතින් මේ මිහින්තලයේ උඩ මිහිඳුහාමුදුරුවෝ වැඩ ඉන්න ආකාරය, ඒ වගේම මෙතන ස්වාභාවික පරිසරය හොඳට පේන විදිහට හදලා තියෙනවා. ඉතින් මේ ගල උඩ මිහිඳුහාමුදුරුවෝ වැඩ ඉන්න විදිහ, යට දේවානම්පිය තිස්ස රජුරෝ ඉන්න විදිහ මේක නම් ගොඩක්ම ලස්සනයි. එතකොට මෙතන ඊළඟ එක එතනත් ගොඩක්ම ලස්සනට හදලා තියෙනවා. එතන මේ උඩින් වතුර වැට් කරනවා. ඉතින් මේ ලස්සන පහන් කූඩු වලට තෑගි දෙනවා. මං හිතන්නේ ලක්ෂ ගණනින් මුදල් තෑගි. ඉතින් මට නම් හිතා ගන්න බෑ මේකේ ලස්සන මොකක්ද කියලා. ඔක්කොම මාරම ලස්සනයි. මේව බලලා ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ අද දවස් ඇතුළත. ඒ තරම් ගොඩක් කූඩුත් තියෙනවා. තොරණක් තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා අපිට බලන්න. ඉතින් ඊළඟට තියෙන්නේ අපන්නක ජාතක කතාව. ඉතින් කරත් එහෙම යනවා යට දකින්න ඇති. අපන්නක ජාතක කතාවෙන් තමයි මේ කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ කූඩු ටික නම් බලලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ පොඩි ළමයින්ව දාගෙන යන වාහනයක්. මේක චුටි ළමයිව දාගෙන මේ පිට්ටනිය වටේ රවුමක් යනවා. දැන් අපි යන් තොරණ බලන්න. මේ තියෙන්නේ තොරණ අම්බෝ සෙනග ඉන්නවා ගොඩක්. සෙනග නැති වෙලාවට ගත්තොත් මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේක අපන්නක ජාතක කතාව. ඉතින් මේ තොරණ එහා පැත්තේ විරුදු කියනවා. එතන කට්ටිය මං හිතන්නේ මුදලක් දීලා කැමති විරුදුවක් කියව ගන්නවා. මාත් ඉතින් පේන්ඩාව මම නැති හින්දා චුට්ටක්. ඉතින් මං කිව්වනේ කඩවල් ගොඩක් තියෙනවා කියලා. මේ තියෙන්නේ මාළු විසිතුරු මසුන් විකුණන තැනක්. එතනත් මාළු වර්ග ගොඩාරියක් ඉන්නවා. ඒ වගේම කෑම කඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඈතින් පේනවද ළමයි සෙල්ලම් කරන තැනකුත් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ පොරි. ඉතින් යාළුවනේ මෙතන මිහින්තලයක් හදලා තියෙනවා. එතනට නම් සෑහෙන්න සෙනගක් ඉන්නවා. ඉතින් මං දිගට ගවුමක් යනන් ගියපු නිසා මට අර ඈතින් පේන මිහින්තලයට නැග ගන්න බැරුව ගියා. ඉතින් යාළුවනේ ඒකට නගින්න ඕන. එන්න අපිට හෙටත් එන්න වෙනවා. ඉතින් අද දවසේ සෙනග ගොඩක් වැඩි. ඒ හින්දා මේ අද අමාරුයි කරගන්න. ඉතින් මේ හෙට මෙතනින් ඉතුරු ටික කන්ටිනියු කරගෙන යන්න. එහෙනම් හෙටෙන් හම්බ වෙමු. ඉතින් ඔන්න යාළුවේ පවදත් මං ආවා. ඉතින් මිහින්තලේටම ආවා. දැන් ඉතින් නගින්න යන්නේ. ඉතින් ටිකට් අරගෙන ඉතින් දැන් අපි නගිමු මිහින්තලේට. ඉතින් මෙතන සෑහෙන සෙනගක් හිටියා පොලිමේ. ඉතින් අපි පොලිමේ ඉඳගෙන නගිමු මේකේ. මේක ගොඩක් දුරට සෑහෙන දුරක් යනකම් සෑහෙන උසට මෙතන හදලා තියෙනවා. ඉතින් මම සම්පූර්ණම වීඩියෝ ක්ලිප් එක දාන්නේ නැහැ. ඒකත් වෙලාව වැඩි වෙන හින්දා. ඉතින් ඔයාලට තනින් තන වමනා කරන ටික මේ විදිහට මම දාන්නම්. ඉතින් මේ විදිහට උඩට නගිනවා ටික ටික. තනින් තන මේ විදිහට පෝස්ටර් හැම දිගට මෙලලා තිබුණා. ඉතින් හරිම ශක්තිමත් විදිහට මෙතන හදලා තියෙනවා. ඉතින් සෑහෙන උඩකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කැමරාව මෙහෙම අල්ලගෙන මේක දිගේ යන්න ගියාම මම හිතුවා ඉක්මනට මාව බිමට පත බෑවි කියලා කොහේ හරි.
ඒ අසෙන් විරුදුත් කට්ටිය කියව ගන්නවා ඔයාලාත් ඇවිල්ලා මෙතනින් විරුදුවක් කියව ගන්න. අද නම් සෙනඟ ටිකක් අඩු වෙන ඉඳලම ඊයට වඩා ඊය නම් ගොඩාක් හිටියා මෙතන පිරිලා. තව ටිකයි ඔය ඈතින් පේන්නේ මිහින්තලේ මුදුන. ඉතින් ළමයි ඔයාලට පේනවා ඇති මේ මන් දැන් පෙන්වන්නේ බිම ගොඩක් ශක්තිමත් විදිහට හදලා තියෙනවා. මෙන්න උඩටම නැග්ගාම පේන විදිහ. දැන් මම උඩටම නැගලා ඉන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට අර තියෙන්නේ මිහින්තලේ මුදුන. මෙතනත් මහින්දාගමනේම තමයි යාළුවේ තියෙන්නේ. තාරුසිය මොකද කිව්වේ මේ ජයලාල් මාමට කවුරුහරි ගියාම තමයි අට්ටිය කෑ ගැහුවා කියලා ගෙදර ගියා. ඉතින් යාළුවේ බහින තැනටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන කැම් එක අතේ තියාගෙන බහින්න ටිකක් අමාරුයි. මෙතන ලේසියෙන් බහින්න අමාරු නිසා මම කැම් එක ඕෆ් කරලා ඇවිල්ලා මෙතනට එද්දි මෙතන නැටුමක් තියෙනවා. ඉතින් අපි මේ නැටුම බලලා ගෙදර යන තමයි ලැහැත්ති උනේ. ඉතින් කොහොමද අද vlog එක? ඉතින් මේ පොසොන් කලාපේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ එකක් ඔයාලට එන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.